අම්මට සිරියෙනවානේ ඇවිල්ලානේ සෙන්සේ. සෙන්සේ ඇවිල්ලා කියලාද තියෙන්නේ. දැන් අඬන්නේ සතුටට නේද? අම්මට සිරියෙනවානේ මොකද්ද තියෙන්නේ? ඇවිල්ලානේ සෙන්සේ. අම්මෝ මේ තව ටිකකින් මට මම මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරි හිටියේ. ඇවිල්ලා. ඕම කරන්න එපා අම්බෝ. අම්මෝ සෙන්සි මම්මේ අඬනවා. ඔයා කියන්නේ අම්මට. මම මුලින්ම හිතුවා මුල් ටිකේ චුට්ටක් බය කරලා හරි කියයි. හැබැයි මෙච්චර දුර දිග කතාව අද්දී කියලා හිතුන්නේ නැහැ හැබැයි. මම සෙන්සිව ගොඩක් විශ්වාස කරා සෙන්සේ. මම ඒ කියන්නේ මම චර්ච් එකට ගියොත් හිතුවේ මම ප්‍රේ කරන්නේ සෙන්සිව මට විශ්වාසයි. මම අනිවාර්යෙන්ම දැනන් හිටියා සෙන්සිව මොකක් හරි කරලා මේක අරන් දෙනවා කියලා. ඉසක ඇවිල්ලා තියෙන්නේ. දැන් සතුටුයිද? දැන් අඬන්නේ සතුටට නේද? අවුරුදු 4ක් විතර මහන්සි නඩය. වැඩේ ඉවර නෑ. වැඩේ අපි පටන් ගත්තා මේ. දැන් වැඩේ පටන් ගත්තා. සෙමිනා කීපයකට ඉන්න වෙනවා. ඒ කියන්නේ ජපානයට ඇවිල්ලා වැඩ ටික කරගන්න විදිහ ගැන A to Z ඔක්කොම කියලා දෙනවා. අපි ඔයාලා මෙහෙට ගේන්න ඕන දේවල්. එතකොට ඔයා මෙහෙට එන්න කලින් CV එක නිරීක්ෂය එක ෆිල් කරගන්නේ කොහොමද? මේ හැමදේම ඔයාට A to Z කියලා දෙනවා. මෙහෙට ආව ගමන් අරුබයිතු එකක් හොයාගන්න පුළුවන් වෙන විදිහට ඔයාලව හදලා දැනුවත් කරලා එවනවා. ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න අයුමි ජපන් භාෂා ආයතනයට පුංචි උදව්වක් දෙන්න පුළුවන් වුණා නම් මට හරියම සතුටුයි.